ප්‍රශ්නේ තියෙන්නේ කරන රස්සාවේ නෙමෙයි. ඉන්දු පෙරේරා මහත්මිය පූජ්‍ය කුඩාපනේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ ධර්මදේශනයක් ඇසුරින් අරුණ පත්තරේ අරණට ලිව්ව ලිපියක ශ්‍රව්‍ය සටහන. දරුවන්ට මඟ පෙන්වන්න ඕන දෙමාපියෝ. ඒ නිසා පොතේ අධ්‍යයනය දෙන්න කලින් දරුවන්ට හොඳ නරක කියා දෙන්න මහන්සි විය යුතුයි. නමුත් අපේ රටේ දෙමාපියන් දරුවන්ට හොඳ නරක කියලා දෙනවට වඩා මහන්සි වෙන්නේ ඉස්කෝලේ යවන්න. ඒ කියන්නේ වැඩි හරියක් මහන්සි වෙන්නේ ජීවිතේම කැප කරන්නේ දරුවන්ට උගන්වන්න. හරියකට කමක් නැහැ. එහෙමනම් කියන්නකෝ ඇයි උගන්වන්නේ? ලංකාවේ බහුතරයක් දෙමාපියන් දන්නේ නැහැ ඇයි දරුවන්ට උගන්වන්නේ කියලා. ඒ වගේම ඉස්කෝලේ යන ළමයි දන්නෙත් නැහැ ඇයි ඉගෙන ගන්න කියලා. අපේ රටේ ගොඩක් දෙමාපියන් දරුවන්ට උගන්වන එකේ ප්‍රධාන අරමුණ තමයි Tamanට කරගන්න බැරි වුණු දේ දරුවන් ලවා කරව ගන්න. ඒ කියන්නේ මට කරගන්න බැරි වුණු දේ ළමයා කොහොම හරි කරන්න ඕනි කියන සිතවිල්ල. තව හේතුවක් තමයි අර අහවලාගේ ළමයා පන්තියේ පළවෙනිය වෙලා අපට විලිලැජ්ජාවේ බෑ. අපේ දරුවා මේ පාර කොහොම හරි පළවෙනියා කරන්න ඕනි කියන සිතවිල්ල. සරලව කිව්වොත් අපේ නම්බුව බේරගන්න දරුවා ඉගෙන ගන්න ඕනි. ඒ තමයි දෙවෙනි අරමුණ. දරුවන්ට උගන්වන්නේ ඔය අරමුණු නිසා නම් ඒ දරුවන්ට දෙමාපියන් තරම් ශාපයක් තවත් නැහැ. එහෙම කරන දෙමාපියන් තමයි දරුවන්ට මෙන්න මෙහෙම කියන්නේ. ආරාහවලගේ ළමයා පන්තිය පළවෙනියා. උන් දැන් අපේ ගේ ඉස්සරහින් අඩිත් එකක් උඩින් යන්නේ. එයාගේ ඉස්කෝලේටමයි ඔයත් යන්නේ. ඉගෙන ගන්නෙත් ඒ පන්තියමයි. එයා යන ටියුෂන් පන්තිවලටමයි ඔයත් යන්නේ. එයාට තියෙන්නෙත් ඔයාට වගේම අතපය හතරක්. එයා කන්නෙත් බත්, ඔයා කන්නෙත් බත්. එයාට බත් දීලා ඔයාට තනකොළ කන්න දෙනව නෙමෙයිනේ. එයාට පුළුවන් නම් ඇයි ඔයාට බැරි වුනේ? මේ විදිහට දරුවන්ගෙන් අහන්නේ තමන්ගේ නම්බුව බේරගන්න දරුවන්ට උගන්වන අම්මලා තාත්තලා. එයාට පුළුවන් නම් මෙයාට පුළුවන් වෙන්න ඕනි කියලා එකක් අධ්‍යාපනයේ නෙවෙයි කොහෙවත් නැහැ. එයා පළවෙනිය වුණා කියලා අපේ දරුවත් පළවෙනියා වෙන්න ඕනි කියලා එකක් අධ්‍යාපනයේ නැහැ. අධ්‍යාපනයේ අරමුණ එක නෙමෙයි. දරුවන් වැඩි දෙනෙක් දන්නෙත් නැහැ අධ්‍යාපනයේ අරමුණ මොකක්ද කියලා. දෙමාපියන් කියන නිසා ඉස්කෝලේ යනවා. දෙමාපියන් හිටියේ නැත්නම් ඉස්කෝලේ පැත්ත පළාතක යන්න ඉතලා මිනුත් ඉන්නවා. අපේ දරුවන් ඉගෙන ගන්න එකේ අරමුණ වෙලා තියෙන්නේ රැකියාවක් කරන්න. මේ අරමුණ දරුවන්ට හරියට නිවැරදිව කියලා දීලා තියෙනවා නම් දරුවන් කුඩා කාලේ ඉඳලම වටහා ගන්නවා අපි යන්න ඕනේ මාර්ගය මොකක්ද කියලා. රස්සාවක් ගන්නවට වඩා හොඳ නරක කියලා දෙන්න අපි මහන්සි වෙන්න ඕනේ. හොඳ නරක හරියට දන්නා දරුවන් ඉස්කෝලේ ගිහින් රජයේ රස්සාවක් කළත් නොකලත් ලස්සනට ජීවත් වෙනවා. දැන් මේසන බාස් කෙනෙකුගේ දවසේ පඩිය කීයද? රුපියල් 4000යි. දවසට 4000ක් අරගෙන මාසේ දවස් 30ක් වැඩ කළොත් පඩිය කීයද? 1,20,000යි. අපි හිතමු යා දවස් 10ක් නිවාඩු දානවා කියලා. එතකොට පඩිය කීයද? 80000යි. සාමාන්‍යයෙන් ගුරුවරයෙකුගේ මාසික පඩිය 65000ක්. 70000ක් විතර. එතකොට වැඩියෙන් පඩි ගන්න ගුරුවරයාද මේසන් බාස්ද? මේසන් බාස් මතක තියාගන්න ප්‍රශ්නේ තියෙන්නේ කරන රස්සාවේ නෙවෙයි. දරුවාට හොඳ නරක හරියට පුරුදු කළත්, ඉස්කෝලේ ගිහින් රජයේ රස්සාවක් කළත්, සමාජයට ඇවිත් වෙන රස්සාවක් කළත්, ඒ දරුවා ලස්සනට ජීවත් වෙයි. ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කාලේ ඉඳලා අපේ අම්මලා ළමින්ගේ ඔළුවට දාන දේවල්. තාත්තා මේසන් වැඩ කරනකොට අම්මා මොකද කිව්වේ? තාත්තා කරන චරා රස්සාව කරන්න ඕනේ නම් ඉගෙන ගන්න එපා කිව්වා. පොඩි කාලේ ඉඳලම මේසන් රස්සාව, කුඹුරු කොටන එක, කම්කරු රස්සාව, චාරා රස්සාවල් විදිහට දරුවන්ගේ ඔළුවලට දැම්මා. ඒ නිසා ඒ රස්සාවල් වලට ගෞරවයක් හම්බුනේ නැහැ. මතක තියාගන්න අංක 1 තමයි සීල වෘත්තීන් වලට ගරු කරන්න ඕන. කුඹුරු කෙටුවත් ඒ රස්සාවටත් ගරු කරන්න ඕනි. ඒ හැම රස්සාවකින්ම සමාජයට වෙන්නේ සේවයක්. ඒවට සමාජය ගරු කරන්න ඕන වගේම ඒ වෘත්තිය කරන අයත් ඒ ගෞරවය රැක ගන්න ඕන. සමහර මේසන් වාසලට දවසේ පඩිය හම්බුණු ගමන් මුලින්ම මතක් වෙන්නේ ගෙදරද, බිරිඳද, දරුවෝද නැහැ. බාර් එක. රුපියල් 4000ක් අරගෙන යනවා බාර් එකට. අරක්ක බෝතලයකුයි. ඒකට තව උමනා දේවලුත් ගන්න 4000ත් මදි වෙයි. අපි හිතමු මොලේ පොඩ්ඩක් හරි තිබිලා 4000ෙන්ම බොන්නේ නැතුව 2000කින් බොනවා කියලා. 2000 ගානේ ගත්තොත් දවස් 20කට පඩිය කීයද? 40000යි. දැන් මේ පඩි කීය ගත්තු මිනිස්සෙකුටද 40000ක් ඉතිරි උනේ? 80000ක් ගත්තු මිනිස්සෙකුට දැන් මේකෙන් ගෙදරට කන්න බොන්න ඕනේ.
දරුවන්ට උගන්වන්න ඕනි. ගත්තු ණය වාරික ගෙවන්න ඕනි. Tamanගේ ගෙදර හදා ගන්න ඕනි. බිරිඳට යුතුයකම් ඉටු කරන්න ඕනි. පුළුවන් වේද මේ සේරම 40000කින් කරන්න? මේ තැනැත්තාට පුංචි කාලේ දෙමාපියන් හොඳ නරක දුන්නා නම් ගුණධර්ම පුරුදු කරලා තිබුණා නම් අර විදිහට පඩි අරන් බාර් එකට යයිද? ඒ නිසායි කිව්වේ ඉස්කෝලේ යවන්න කලින් ඉඳලම දරුවන්ට හොඳ නරක ගුණධර්ම උගන්වන්න ඕනි කියලා එනුවෙන් කුඩාපානේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක ශ්‍රාව සටහනේ සටහන් වෙනවා.